The Miracle Life with Yumi YouTube channel එකට Facebook channel එකට ඔයාලා හැමෝම ආදරෙන් සාදරෙන් පිළිගන්නවා. හොඳින් ඉන්නවද? දැන් අපි දෙන්න අද හදන්න යන්නේ රසම රස වට්ටක්ක මාළුවක්. දැන් බලමුද කොහොමද අපි හදන්නේ කියලා. මේ මදිනවා. ඔන්න දැන් අපි දෙන්නත් එක්ක එකතු වෙලා ඉන්න. එකතු වෙලා ඉන්න අපිත් එක්ක වට්ටක් හදන්නම පාසෙ. ඔන්න ඉතින් මට ඊයේ හම්බුණා රසම රස වට්ටක්ක ගෙඩිය. මම මුලින්ම කරන්නේ වට්ටක්ක ටික පොඩියට කපාගෙන ඒකට එකතු කරගන්නවා මිරිස් 3-5 කුඩු කහ කුඩු ඒ වගේම ලූණු අමු මිරිස් සුදු ලූණු කරපිංචා. ඒ ටික එකතු කරගෙන හොඳට මේ සේර මික්ස් කරගන්නවා. මික්ස් කරගෙන ඊට පස්සේ වට්ටක්ක මාළුවට පොල් ටිකක් ගාලා පොල් කිරි ටික දාලා හොඳට ඩිපේ තියාගන්න ඕන. ඉතින් බලන්නකෝ ඔයාලටත් පුළුවන් මේ විදිහට රසම රස වට්ටක්ක මාළුවක් හදාගන්න මේ මගේ විදිහ. එක එක්කෙනා හදන විදිහ ඉතින් එක එක්කෙනාට වෙනස් වෙනවානේ. ඉතින් ඔයාලා බලන්න මම මේ හදන විදිහටද ඕගොල්ලොත් හදන්නේ කියලා. මම මේකට දැන් ඉතින් මේ සේරම ටික එකතු කරලා මම හොඳට මේක මික්ස් කරගන්නවා. මම මේක තවත් රසවත් වෙන්න කොච්චි කරල් දෙක තුනකුත් දාගත්තා. මේ දැන් තියෙන්නේ මම මිටි කිරි ටික ඒ දිය කිරි පොඩ්ඩකුයි දාගෙන වට්ටක්ක මාළු ලිපේ තියාගත්ත විදිහ. මම මේකට තව එකතු කරගන්නවා කොත්තමල්ලි මේ බැදගත්තුවා සූදුරු කොත්තමල්ලි එතකොට කුරුදු පොතු ටිකක් රම්පි කරපිංචා ඒ ටිකත් එකතු කරගෙන ආලුයි පොළුයි බැදලා මේ වගේ මික්ස්චර් එකක් හදාගන්නවා. බ්ලෙන්ඩර් කරලා මේ වගේ මික්ස්චර් එකක් හදාගෙන ඊට පස්සේ දැන් වට්ටක්ක මාළු හොඳට තැම්බියකින් එනකොට ඒකට දාලා හොඳට කවලම් කරනවා. එතකොට තමයි වට්ටක්ක මාළු හොඳට උතු ගතියට එන්නේ. හරිම රසයි, ගොඩක් රසයි, ඒ වගේම ගුණයි, සුවඳකුත් තියෙන ලොකු හොඳ සුවඳක් තියෙනවා. ඉතින් මෙන්න මේ වගේ තමයි උයලා ඉවරුනහම තියෙන්නේ. ඔයාලත් මේ විදිහට හදලා බලන්න. කොයි වගේද කියලා මේ වගේ රස එනවද කියලා බලලා ඔයාලත් මට කියන්න.